මොරේ සුබ සැන්දයක් වේවා. සේම වේවා. අද අපිට මේ මොකද්ද පෙන්වන්න යන්නේ අපිට අද? අද පෙන්වන්න නෙමෙයි මම අද මේ පොඩි උපදේශයක් දෙන්නයි කියලා කල්පනා කරුවේ. දැන් මේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපෙන් ගොඩක් දෙනෙක් අහනවා දැන් මගේ ආයුධේ ගඩොල් භාගයක්. සමහරු කියනවා පිහියක්. සමහරු කියනවා කිතුල් පොල්ලා. නේද? සමහරු කියනවා මේ ඉතින් ඔය වගේ ගහ ගන්න එන්නයි කියනවා. ඉතින් ඒවා අපි මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රතික්ෂේප කරනවා. මේ සටන් කලාව තුලින් ප්‍රතික්ෂේප කරනවා. දැන් සමහරු අහනවා T56ක් කරන් ආව මොකද කරන්න කියලා. ඉතින් T56ක් කරන් ආව පුළුවන් තරම් බොණ්ඩ තමයි තියෙන්නේ. මේ කරන්න දෙයක් නැහැ. T56 කියන ගිනියවිය අරන් ආවොත් මේ ඉතින් වෙලි කාලා මැරෙන්න දෙනවා මේ බේරෙන්න බැරි තැනක් වුණා. හේතුව ගිනියවියකුයි මේ අතින් පයින් කරන සටනකුයි අතර මේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න මගෙන් විතරක් අහපු ප්‍රශ්නයක් නෙමෙයි. ඔය හුදෙක්ම මේ සටන් ලෝකෙම්ම සටන් කලා ශිල්පීන්ගෙන්ම අහපු ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මම නම් බොහොම මේ නිහතමානී වශයෙන් මේ කියන්නේ. එතකොට මේ අපේ සියලුම සටන් ශිල්පීන්ට සියලුම සටන් ශිල්පීන්ට මේ ලංකාවේ ලෝකේ ඉන්න සෑම කෙනෙකුටම මේ ඒ ගරු කරනවා. මොකද ඒගොල්ලෝ හොඳ වෙහෙසක් වෙලා මහන්සියක් වෙලා තමන්ගේ ශිල්පය. දැන් මගේ මේ තියෙන වයසට සමහරවිට පෙරක් වෙලාවට හරියට පහරක් ගහන වෙලාවට පොඩි ඉතින් මේක බලාපොරොත්තු වෙන සතුරෙක් ආව ගහන ක්‍රමය වෙනයි. ඉතින් නමුත් අතපය වෙනස් වෙන වෙලාවකුත් තියෙනවා. නැත්නම් ඩිස්ට්‍රීම් තුල ඉතින් මේ ශක්තියින් අනුව ඒ වගේ අඩුපාඩු හිටිනවා. නමුත් ඒක සටනකදී මුහුණ දෙනවා. නමුත් මේ ඒ ගහන පහරවල් අතනින් බේරෙන්න මෙතනින් බේරෙන්න. නමුත් මේ බලන්නකො මේ සටන් කලාවේ ඉන්න කිසිම ප්‍රවීණ ශිල්පියෙක් මේ අපෙන් අහලා තියෙනවද කියලා එහෙම ප්‍රශ්න ඒගොල්ලෝ දන්නවා. මේ සටන කියන්නේ මොකද්ද? ඒ කියන එක දන්නවා. ඒ ස්තුති කරලා ඉන්නවා. හොඳ කියන ඉන්නවා. නිහඬව ඉන්නවා. බලලා යනවා ඉන්නවා. ඒ ලයික් කරලා යනවා. ඉතින් අපේ මේ වීඩියෝ එකක් දාපුවම උණුකමුන් යන්න වගේ යන්න හේතුව ඒකයි. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම කරනවා අද මට කිරිබත් වල නගරෙදි මට අද හම්බුණා මේ එක මහත්මයෙක්. ඉතින් එතුමා තමන්ගේ වාහනේ නතර කරලා ඇවිල්ලා මේ අමරේයි කියලා මං ජීවිතේ දැකලත් නෑ අඳුරන්නේ නෑ. බලනකොට මේ කරාතේ ක්‍රීඩාවේ කළුපටි 3 ශ්‍රේණියේ මේ කෙනෙක්. ඉතින් මා එක කතා කරලා බොහොම හොඳ මේ ඡායාරූපයකුත් අරගෙන ගියා. ඉතින් මටත් ඒක හරි සතුටක් වුණා. ඉතින් මේ වීඩියෝ එක තුළ සමාජයේ දැන හඳුර ගැනීමක් වුණා. ඉතින් මේ නමුත් ඒක මම හරිම ප්‍රියජනකයි. මේ හරිම ආසයි එහෙම වෙච්චාම. ඉතින් ඒ වගේ ඒ සමාජය තුළ මේ දක්ෂතාවය කියන එක පිළිගන්න මිනිස්සු ඉන්නවා. සමහරව ඉතින් මේකේ ඔය දවස් දෙකක් පන්ති ගියා රෝමියෝ කිය ඒ එහෙමත් නිග්‍රහ කරන අය ඉන්නවා. නමුත් ඒ සටන් කළා ප්‍රගුණ කරලා නැහැ. අනිත් එක තමයි පිහියකින් පොල්ලකින් කඩුවකින් අවියක් අතර ගන්න අන්තිම බයම පුජ්‍යලේ. එයා බය නැත්තම් එයා අවියක් ගන්න නැහැ. දැන් ඔය දැන් මට වැඩිය මොකක් සත්‍ය තියෙන නොයෙකුත් සටන් ශිල්පීන් ඉන්නවා. ඉතින් ඒ අය බැරිලා මට ගැහුවා සමහර විට ඉතින් මං කියන්න පුළුවන් මමයි රජා කියලා. මට වැදිලා මැරෙන්න පුළුවන්. අතපෙරෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගහන පහර අනුව. ඉතින් මම ඉතින් බෙහෙරෙන්න උත්සාහයක් කරනවා. ඉතින් ඒ වගේ මේක තියෙන ක්‍රීඩාවක්. මේක මේ කිසිම කෙනෙක් අතර මේ ගහගන්න දැන් සටන් තරඟ තියෙනවා. ඒ වෑදී යම් කිසි ක්‍රමවේදයක් අනුකූල කරලා ඒවා තියෙනවා. ඉතින් මේ සටන් තුල ගැබ්බෙලා තියෙන්නේ තමන්ගේ හුදෙක් මානසික තෘප්තිය සහ ශරීර සෞඛ්‍ය සහ විනය කියන කොටස්. දැන් අර T56ක් අරන් ආවොත් මොකද කරන්න කියලා අහපු එක්කෙනා දැන් මම මොනවා මිස වෙන කරන්න දෙන්නේ නැහැ කියලා T56ක් නේද? ඉතින් ඒ වගේ දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව වගේ ආයතන වල අංගම් පොර පුහුණු පාඨමාලාවක් කරනවා. ඉතින් එතකොට ඇයි ඒව කරන්නේ මොනවද ආවුද නැත්තේ? T56 එකද තියෙන්නේ එතන. T56 නැවුගන්නන්න තැනේ. ඉතින් එතකොට ඒ වගේ ආයතන වල ඇයි පුහුණු ඒ විනයක්, ක්‍රීඩාවක්, ශක්තියක් ඒ වගේම යම් කිසි ස්ථානයක අවියක් පාවිච්චි කරනකොට සටනක් දීලා තමන් ජීවිත අවස්ථා ගන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ සටනේදී උගාක් දේවල් දැනගන්න තියෙනවා. ඉතින් ඒක කාලයක් ප්‍රගුණ කරන්න ඕනේ. ඉතින් ඔය මේ ඒ වගේ ප්‍රශ්න අහන්න එපා. නමුත් යම් කිසි දෙයක් අර ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න මිනිහෙකුට හරි ඉගෙන ගන්න එනවා. ඒ වගේ මම ඉල්ලා සිටිනවා අනිත් සියලුම සටන් ක්‍රම අපිටත් අඩුපාඩු කියා දීලා. ඒ තම තමන්ගේ සටන් අපි ගාව අඩුපාඩු ගොඩක් තියෙනවා. ඉතින් ඒ අනිත් සටන් ශිල්පීන්ටත් මේ වගේ යම් දෙයක් ඉදිරිපත් වෙන මම මේකට ඉදිරිපත් වුණා. මේක බය නැතුව. හේතුව ඉතින් මගේ මේ දන්න ටික කියන්න බය වෙන්න ඕනේ නැහැ නේද? ඈ ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා තියෙනවා. ඉතින් ඒ වගේම ඉතින් මට ඔය තාත්තා ඉන්න කාලේ ඒ පොඩි කාලේ ඉඳන් මට පුහුණු කළා. ඉතින් ඒ වගේ ඒ තරම් දක්ෂතාවයක් මගේ ළඟ නැහැ. නමුත් මේ දැන් අපිට වැඩි ඉස්සර හිටපු හොඳ දක්ෂ සටන් ශිල්පී අදටත් ඉන්නවා. දැන් ඔය තරුණ තරුණියෝ ගොඩාක් දක්ෂයි ඉන්නවා. එයාට අපි ගරු කරනවා. ඉතින් අපි මේ දැන් ඒ ක්‍රීඩකින්ට අපි කතා ගන්න නැහැ වරෙන් මායික් ගහගන්න කියලා. නමුත් එහෙම නැහැ. බොහොම සුහදීලා දැන් අපි ආශ්‍රය කරන යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා. නොයෙක් සටන් කලාවල් වල ප්‍රගුණ කරපු අය. ඉතින් මං ගිහලා එයාගෙන් උපදෙස් ගන්නවා. ඇතැම් වෙලාවට පුහුණු වෙනවා. සමහර විට අපි නිකන් අර ආස්වාදයේ පතා සටන් කරනවා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ කායෙමත් අපිට එහෙම තරජනයක් නැහැ. සමහරු මේ ඉතින් ඒ මෝඩ අදහස් දක්වනවා. ඉතින් මේ සටන් ප්‍රිය කරන අපේ මේ YouTube නාලිකාව මේ
ෆේස්බුක් නාලිකාවත් එක්ක ඉන්න ඒ සෑම සියලු දෙනාටම අපි එක්ක රැඳිලා ඉන්න අපි හරි විනෝදයෙන් මේ දේ කරමු කියන එක මේ බලන අයට ඉතින් ගියාම අනිකුත් සටන් කරන සෑම සියලු දෙනාටම මම ඉතින් ගෞරවයෙන් ආරාධනා ඒ වගේම මේ සෑම සියලු දෙනාටම ලොකු ශක්තියක් ධෛර්යයක් ලැබේවා ජීවිත වාසනාවන්ත වේවා ශක්තිමත් වේවා කියන ප්‍රාර්ථනාවක් මම කරනවා. එහෙනම් අමරේ අපි ඉස්සරහට හොඳ වීඩියෝ වලින් මේ කට්ටිය මුණ ගැහෙමු. හරි එහෙනම් අපි සමු ගන්නවා.